මෙන්න මේ අවස්ථාව මේ විකුණුම් පිරිවැය කියන්නේ මේක ඒක ටේබල් එකෙන් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනයෙන් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. right. දැන් 20ට 24ට 26ට ගත්ත තොගය හිතන්න රුපියල් 100කට තමයි විකුණන්නේ. කීයකටද විකුණන්නේ? 100කට විකුණන්නේ. දැන් මේ අවස්ථාවේදී තොගයකට විකුණලා තියෙනවා කීයක්ද? 700ක්. මේ 400කුයි 300කුයි නිකුත් කරලා තියෙනවා 700ක්. ඔයා නිකන් හිතන්න මේක 100 ගානේ නම් වික්කේ අපිට විකුණුම් ආදායමක් එනවා කීයක්ද? 700යි 100 ගානේ විකුණන්නේ කීයද? 70000යි. මේ ගානේ හැම එකක් නැහැ. මම මේ නිකන් කියන්නේ 70000ක විකුණුම් ආදායමක් එනවා. එහෙනම් අපිට පුළුවන් ගානේ ලාභය හොයන්න 70000න් විකුණුම් පිරිවැය ටික අඩු කරන්න. එතකොට එනවා කීයක්ද? 200යි 5යි 55200ක් එනවා. මොකක්ද අපේ දල ලාභය? ලංකාවේ අංක එකේ පාසල් ගුරුවරයාගේ ගම්පහ සම්ප්‍රාප්තිය ආයුබෝවන් සිසිප් මෙවර දිවයිනේ ප්‍රථමයාට අපගේ සුබ පැතුම් සමග අගනුවර ඒ දහසක බලාපොරොත්තුව ගිණුම් කරණය හා ව්‍යාපාර අධ්‍යයනය රජිත් නිර්මාල් ආර්ථික විද්‍යාව අශාන් මල්ලබාරච්චි 2027 පළමු කණ්ඩායම සහ දෙවන කණ්ඩායම් සඳහා ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. විමසීම් 0777යි 406යි 905 077යි 66යි 20යි 78. 54 එකේදී අපි තීරියක් විදියට ඉගෙන ගත්තොත් මේක ඇත්තම කතන්දරේ මුලින් ගත්ත තොගේ මිලට තමයි තොග නිකුත් කරන්න කියන්නේ. කැමති තොගයක් දී ගන්න. හැබැයි තොග නිකුත් කරද්දි මිල කරද්දි මුලින් ගත්ත තොගේ මිලට තමයි තොගයක් නිකුත් කරන්න කියලා කියන්නේ. හරිද පුතේ? එතකොට සමහර ළමයිට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ හරි කමක් නැහැ. තීරිය පොඩ්ඩක් පැත්තකට දාන්න. ඔයාලට තේරෙන විදියට ගන්න පොඩ්ඩක් ගන්න. එහෙනම් මුලින් ගත්ත තොගේ මුලින් දෙන්න කියන concept එක ආවේ අර F එකක් S එකක් ගන්න ඉන්න මිනිස්සු ටිකව නගා සිටවන්න. ඒක නිසා 54 ක්‍රමයේදී මුලින් ගත තොගේ මිලට ඔයා තොගේ නිකුත් කරන්න ඕනේ. එහෙම කරලා ඔයාලට පුළුවන් මේ ටේබල් එකෙන් අවසාන තොගේ ඒකක ප්‍රමාණය ඒත් එක්කම අවසාන තොගේ වටිනාකම පිරිවැය සහ විකුණුම් කරපු ඒකකවල පිරිවැය ටික හොයාගන්න. මෙවර දිවයිනේ ප්‍රථමයාට අපගේ සුබ පැතුම් සමග අගනුවර ඒ දහසක බලාපොරොත්තුව ලංකාවේ අංක එකේ පාසල් ගුරුවරයාගේ වත්තල සම්ප්‍රාප්තිය වත්තල විද්‍යාලය උසස් අධ්‍යාපන ආයතනයේදී ගිණුම් කරණය හා ව්‍යාපාර අධ්‍යයනය රජිත් නිර්මාල් ආර්ථික විද්‍යාව අශාන් මල්ලබාරච්චි ලංකාවේ අංක එකේ කණ්ඩායම් පන්තිය සමග එක්වීමට ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න 0777යි 406යි 905 077යි 66යි 20යි 787. පළවෙනි කතන්දරය යන් හරියට ඉගෙන ගන්න යන්න. ගාන කියනවා ආරම්භක ශේෂය ඒකක 500යි ඒකක එක වෙන රුපියල් 20යි කියලා කියනවා. දැන් අපිට පුළුවන් 54 ක්‍රමයේ ගාන කීලේ විදිහට බලන්න. ආරම්භයේ ඒකක 100ක් තියෙනවා. ආරම්භයේ එකක 500ක් තියෙනවා. ආරම්භයේ ඒකක 500ක් තියෙනවා. එකක් රුපියල් 20යි. එක ඒකකයක්. ඒ කියන්නේ සම්පූර්ණ තොගේ වටිනාකම ළමයි රුපියල් 10000යි. 500 20න් වැඩි කරපුවාම තමයි 10000ක් එන්නේ. ආරම්භක ශේෂය. ඊළඟ එක ජනවාරි 5 වෙනිදා ගැනුම් 300යි එකක් 24 ගානේ. ජනවාරි 5 වෙනිදා 1.5 ගාන කියනවා අපි ඔන්න 300ක් ගන්නවලු ඒකක. එකක් රුපියල් 24 ගානේ ගන්න ළමයි. එකක් ගන්න පුතේ රුපියල් 24 ගානේ. එතන 324 එකට කරපුවාම 7200යි. දැන් මේ වෙද්දී මගේ ළඟ තොග තියෙනවා කීයක්ද? ඒකක මගේ ළඟ තොග තියෙනවා ඒකක
500ක් තිබ්බා 300ක් ගත්තා මගේ ළඟ තොග තියෙනවා තොග එකක 800ක් වටිනාකමක් වශයෙන් 10000යි 7200යි 17200යි පුතේ 17200යි හදා ගන්න තැනට වෙලක right 1.5ත් හරි 1.12 විකුණුම් තොග එකක 400යි 1.12 විකුණුම් නිකුත් කිරීම මේ ලැබීම නිකුත් කිරීම 400යි 5-4 method එකකින් කිව්වේ මොකද්ද හොඳටම ඉගෙන ගන්න ළමයිට පුතේ මුලින් ගත්ත තොගයේ මිලට තමයි තොගය නිකුත් කරන්න කියලා කිව්වේ. කියන්නේ ඔයා කැමති තොගයක් දී ගන්න එක ප්‍රශ්නයක් නෑ අපිට. හැබැයි තොගය නිකුත් කරන්න ඕන ඔයා මුලින් ගත්ත තොගයේ මිලට. ඔය බඩේ තේරෙන්නේ නැහැ ගොඩක් ළමයිට. ඒක නිසා ඔන්න ඒක තමයි concept එක. බැරිම ළමයිට මෙන්න මේ විදිහට මතක තියාගන්න. කොහොමද මතක තියාගන්න පුළුවන්? මගේ ළඟ මේ වෙද්දි තොග තියෙනවා 800ක්. මේ 800 හැදිලා තියෙන්නේ කොහොමද? මුලින් ගත්ත 500යි පස්සේ ගත්ත 300ෙන් තමයි 800 හැදිලා තියෙන්නේ. මෙහෙම හරි මතක තියාගන්නකො. මුලින් ගත්ත තොගේ මුලින් දෙන්න කියලා හරි මතක තියාගන්න. ගාන හදා ගන්න ඕනේ. හැබැයි මම තීරිය කිව්වා මේ කෑල්ල විතරක් අල්ලගෙන ටිපර් වෙන්න එපා. එහෙම හරි හිතා ගන්න 5-4 එක. එහෙනම් මට කියන්න මුලින් ගත්ත තොගේ කීයද 500යි. ඒකෙන් 400ක් නිකුත් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. 500ෙන් 400ක් දෙන්න පුළුවන් නේ. 400ක් දුන්නා. කීය ගානද යුතුය ගත්තේ 20 ගාන. මොකද මෙතන හොයන තොගේ පිරිවැය තමයි අපි හැම වෙලාවෙම හොයන්නේ. ඒක නිසා දැන් මේ තොගේ ගත්තේ 20 ගාන. මේ ගත්තේ 24 ගාන. දැන් මේක ඇත්තටම විකුණන රුපියල් 60කට 70කට වෙන්න පුළුවන්. හැබැයි මේ chart එකේ අපි හැම වෙලාවෙම දාන්නේ මේකේ chart එකේ ප්‍රයෝජන දෙකක් තියෙනවා කිව්වා. මොකක්ද? අවසාන තොගේ පිරිවැය සහ වික්ක තොගේ පිරිවැය හොයන එක තමයි මේකේ chart එකේ ultimate goal එක. එතකොට රුපියල් 8000යි. රුපියල් කීයද පුතේ? 8000ක් අඩු වෙනවා. අතන බලන්න මගේ ළඟ තිබ්බ තොග තිබ්බ කීයක්ද? ලස්සනට ඉගෙනගෙන යන්න. තොග 800ක් තිබ්බා. 400ක් වික්කරට පස්සේ දැන් මගේ ළඟ ඉතිරි තොගය කීයද? 400යි. පැහැදිලි 400යි 10200න් 8000ක් ගියාට පස්සේ උත්තරය කීයද පුතේ 9200යි 9200යි ඔන්න ඔය විදිහට වැඩේ යනවා 9200යි right ආපහු ජනවාරි 15 වෙනිදා 300ක් අරගෙන 25 ගන්න 1.15 300ක් අරගෙන එකක් රුපියල් 25 ගන්න. 2500 තුනක් 7500යි. නිකුත් කිරීම නැහැ. නිකුත් කිරීම නැහැ. දැන් බලන්න මගේ ළඟ තොග තිබ්බා කීයක්ද 400ක්. 300ක් ආපහු ගත්තා කියන්නේ දැන් කීයද පුතේ 700යි. 700යි. 9200ක් තිබ්බත් 7500. තොගයත් වැඩි වෙනවා වටිනාකමත් වැඩි වෙනවා 7500කින් 9.16700යි. 10700 හරිනේ 9.16යි 5200යි 9.16 1.700යි 1.15 right 1.25 ළමයි තොග 300ක් නිකුත් කරනවා 1.25 තොග 300ක් නිකුත් කරනවා දැන් තමයි කතන්දරේ පටන් 1.25 වෙනිදා තොග 300ක් නිකුත් කරනවා දැන් 5-4 method එකට අනුව මම කිව්වා මුලින් ගත්ත තොගේ මිලට තමයි අපි තොගේ නිකුත් කරගන්න ඕනේ ඒක තේරෙන්නද මිනිස්සුන්ට මම කිව්වා දැන් මේ වෙද්දී මේ 500ක තොගේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයා බලන්න. සෝරි. දැන් මේ වෙද්දී මගේ ළඟ 700ක තොගයක් තියෙනවා. මේක හැදිලා තියෙන්නේ කොහොමද? මේක හැදිලා තියෙන්නේ මෙතන 300ක් තියෙනවා. මෙතන 300ක් තියෙනවා. 300යි 300යි කියද 600යි. ඔයාලට මතකයි මේ 400ක තොගයක් නිකුත් කරේ මෙන්න මේ 500ෙන්. එතකොට 500ෙන් 400ක් ගියාම
මෙතන තියෙනවා කීයක්ද? තව 100ක් තියෙනවා. ඒතර මේ තොගේ හැදලා තියෙන්නේ කොහොමද? මුලින් ගත්ත තොගෙන් 100ක් තියෙනවා. ඊට පස්සේ තොගෙන් 300ක් තියෙනවා. ඊට පස්සේ තොගෙන් 300ක් තියෙනවා. එහෙනම් අඩුම ගානේ මම කිව්වා වැඩ බැරි එකෙකුත් මේක අතාරගන්න නැතුව. හරිද? මේක අතාරගන්න නැතුව කොහොමද පුතේ ගේමක් ගහගන්නේ? ඒතර ගේමක් ගහගන්න මෙන්න මෙහෙමයි. කොහොමද ගේමක් ගහගන්නේ? එහෙනම් මෙතන තියෙන 100 මුලින් දෙන්න කියලා හරි හිතා ගන්නකො. එහෙම හරි හිතා ගන්නකො. මේක අතාරින්න නැතුව. පැහැදිලිද? මුලින් ගත්ත තොගේ පුතේ මුලින් දෙන්න ඕනි කියලා හරි නිකන් හිතාගෙන වැඩේ පටන් ගන්න අඩුම ගානේ මේකෙන් ලකුණු කීයක් හරි ගන්න 100ක්. අපි දෙනවා 20 ගානේ 2000යි. ඒතර මේ ගානේ කියනවා 1.25 නිකුත් කරනවා කියලා 300ක් නිකුත් කරනවා. 100ක් නිකුත් කරනවා. 100ක් කොන්න දුන්නා. තව 200ක් දෙන්න ඕනේ. ඒ 200 දෙන්න මොකෙන්ද? මේ 300ෙන් තමයි මුලින්ම දෙන්න ඕනේ. එහෙම හරි හිතා ගන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ ගාන හරියට හැදෙනවා. මොකද පරීක්ෂකවරයා අපේ අදහස් බලන්නේ නැහනේ. එහෙම හරි හිතා ගන්න. දෙන්න පුළුවන් දෙන්න පුළුවන්. එහෙනම් 200ක් දෙනවා තව. එකක් කීය ගානද? 24 ගාන. කීයද එතකොට පුතේ? 4800යි. දැන් එකතු කරන්න. 300ක් දුන්නා 6800යි. 300ක් දුන්නා 6800යි පුතේ. එහෙනම් මගේ ළඟ තොගේ 700ක් තිබ්බා. 300ක් ගියා කියන්නේ ඉතුරු තොගය කීයද? 400යි. ඉතුරු තොගය කීයද පුතේ? 400යි. 16700න් 6800ක් අඩු කරන්න ඕනේ. 9යි 8යි 17න් 7 දැම්මා එකක් ඉතිරි. 9යි 6යි 15යි 1යි 16යි 9900යි. 9900යි. right. අපි යන් ඊළඟ තන්තරයට. අන්තිමට කියනවා තොග ගැනුම් 200ක් එකක් 26 ගානේ එකක් 26 ගානේ 31 වෙනිදා. 1.31 තොග ගැනුම් 200ක් එකක් 26 ගානේ උත්තර කීයද? 5200යි. එහෙනම් ගාන අවසන් කරන්න පුළුවන් කොහමද? 400ක් තිබ්බා නේද? 400ක් තිබ්බා 200ක් ගත්තා මගේ ළඟ 600ක් තියෙනවා. 9900යි 5200යි කියලා කියන්නේ 9යි 5යි 14යි 9යි 5යි 14යි 15100යි. 15100. එහෙනම් පුතේ අවසාන තොගේ ඒකක ප්‍රමාණය 600ක් වෙද්දී අවසාන තොගේ වටිනාකම රුපියල් 15100ක් බවට පත් වෙනවා. ආරම්භක තොගය 500යි එකක් 20 ගානේ. එතකොට ඔන්න මගේ ළඟ තොග තියෙනවා කීයක්ද? 10000ක්. right. 1.5 300ක් 24 ගානේ 7200යි. 500ක් තිබ්බා 300ක් ගත්තා කීයද පුතේ? 800යි. 10000යි 7200යි 17200යි. වැඩේ ගොඩ. වැඩේ ගොඩ. ඊළඟ එක තමයි මරුම කතන්දරේ. 1.12 1.12 තොග ඒකක 400ක් නිකුත් කරගෙන තොග ඒකක 400ක් නිකුත් කරගෙන වැක් කියලා කියන්නේ weighted average cost method එක. නිකුත් කරන මොහොතේ තියෙන තොගයේ සාමාන්‍ය වටිනාකම අපි හොයා ගන්න ඕනේ. දැන් ඔයාලට මතකයි මේ තොගය ගත්තේ රුපියල් 20 ගානේ. මේක ගත්තේ 24 ගානේ. average කියලා කියන්නේ මෙන්න මේ තොගය 24 සහ 20 කියන පරාසය තුල පිළිගන්න ඕනේ average එකක් වශයෙන්. එතකොට මේ වෙලාවේ මගේ ළඟ ඒකක කීයක් තියෙනවද? 800ක් තියෙනවා. කොහෙන් හරි කමක් නැහැ. මගේ ළඟ තොග එකක 800ක් තියෙනවා. ඒකේ පිරිවැය රුපියල් 17200. එහෙනම් weighted average cost method එකේදී කියන්නේ මොකක්ද? කලින් වගේම තමයි ඒවා කැමති තොගයක් දී ගන්න. හැබැයි අපි තොගය ගණනය කරන්නේ
ඒකකයක පිරිවැයකට ඇවරේජ් කොස්ට් එකකට තමයි අපි ගණනය කරන්නේ. ඒකකයක පිරිවැය ඇවරේජ් වෙනවා. මෙතන මුලින් ගත්ත තොගේ මිලට තමයි මේ ඇවරේජ් මේ නිකුත් කරේ. මෙතනදී එහෙම කරන්දරයක් නෑ. මේ වෙලාවේ ඇවරේජ් එක ඔයා බලන්න ඕනේ. එතකොට මෙතනදී අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි එක රුලක් පන්නලා අපි දානවා අපි තොගයක් නිකුත් කරගත්තා කීයද 400. තොගයක් නිකුත් කරගත්තා 400යි. එතකොට මේ වෙලාවේ කරන දෙයක් තමයි අපේ ඇවරේජ් එක කොච්චරද කියලා බලන්න ඕනේ. කොහොමද බලන්නේ? 17200 බෙදනවා අපි කීයෙන්ද පුතේ 800. 17200 බෙදනවා 800. 17200 බෙදනවා 800. උත්තරයක් එනවා කීයක්ද? 21.750ක් කියලා එනවා. කීයක් එනවද? 21.750ක් කියලා එනවා. 21.750. මෙන්න මේක 400 වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ 21.750න් 400 වැඩි කරන්න ඕනේ 21.750න් 400 වැඩි කිරීම 21.750. උත්තරයක් එනවා කීයක්ද? 8600ක්. උත්තරයක් එනවා 8600. එතන බලන්න මේ වෙලාවේ මගේ ළඟ තොග 800ක් තිබ්බා. ඒකෙන් 400ක් අපි වික්කා. දැන් ඉතුරු කීයක්ද? 400ක්. 17200ක් තිබ්බා. 8600 කියන්නේ භාගයක් වගේ 8600යි 8600යි. 8යට 16යි 600යි 1200යි 16යි 10200 බවට පත් වෙනවා. right 1.12. ඊළඟ එකට යන් 1.15. එතකොට ඒකත් අර කලින් 54 එක වගේම ඒක ලේසි 300ක් 25 ගානේ අරගෙන 7000 කීයද තොගය 500යි නිකුත් කිරීම නෑ. 400ක් තිබ්බා 300ක් ගත්තාම තොගය කීයද පුතේ 700යි. තොගය 700යි 8600යි 7500යි කියලා කියන්නේ බලන්න 8යි 7යි 15යි 8යි 7යි 15යි 6යි 5යි 1100යි. එතකොට 8යි 7යි 15යි 16ක් බවට පත් වෙනවා. මෙතන අපේ අවසාන තොගය. 6යි 5යි 11 එක දැම්ම එකක් ඉතිරි 8යි 7යි 15යි 10100ක් බවට පත් වෙනවා අපේ තොගය. ඊට පස්සේ 1.25 තොග එකක 300ක් නිකුත් කරගෙන තියෙනවා. 54 එකේදී තමයි කලින් කීයද ඒකෙන් ඒක ගත්තා. ඊට පස්සේ ඒ මිලට තව මිලක් ගත්තා. මේක එහෙම ප්‍රශ්නයක් නෑ. කෙලින්ම මොකද කරන්නේ? තොග 300ක් නිකුත් කරනවා. මේ වෙලාවේ ඇවරේජ් එක ඔයා බලන්න ඕනේ. කොහොමද බලන්නේ? මේ වෙලාවේ ඔයාගේ ළඟ තොග එකක තියෙනවා. තොග වටිනාකම 16100 හැදිලා තියෙන්නේ තොග එකක 700කින්. තොග එකක 700කින් හැදිලා තියෙනවා. එතකොට 16ට 7ව කීයද පුතේ? 2යි. 16ට 7ව 2යි. 4 2 14යි 2ක් විතර. 21ට කීයද 3යි. එහෙනම් මේ වෙලාවේ අපේ තොගේ ඇවරේජ් එක කීයද? රුපියල් 23යි. එතකොට 23 ඒවා කීයක් බලනවද අපි? 600ක්. 23 ඒවා 300ක් බලනවා. 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි, 6900යි. 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 එතකොට 700න් 300ක් ගියාම කීයද උත්තරය? 400යි. 16100න් 6900ක් අඩු වෙනවා. එතකොට උත්තරයක් එනවා කීයක්ද? 9යි 2යි 11යි 1 දැම්මා එකක් ඉතිරි 9යි 6යි 15යි 1යි 16යි 9200ක් බවට පත් වෙනවා. 9200ක් බවට පත් වෙනවා. right. ඊට පස්සේ 1.31 වෙනිදා සුපුරුදු පරිදි තොගයකයක් මිලදී ගන්නවා. කීයක්ද? 200ක් 26 ගානේ 5200යි 400ක් තිබ්බා 200ක් ගත්තා. උත්තරේ කීයක් බවට පත් වෙනවද? 600ක් බවට පත් වෙනවා. 600ක් බවට පත් වෙනවා. මෙතන උත්තරය 4 4 4 7 2 2 4යි 9 5 14යි 14000 කීයක්ද?
400ක් බවට පත් වෙනවා. 14400ක් බවට පත් වෙනවා. ඔන්න ওই විදිහට ඔයාලට පුළුවන් වැක් එකෙන් හදන්න 54 එකයි වැක් එකයි ළමයි කවදාවත් එකිනෙකට සමාන වෙනවද? එකිනෙකට සමාන වෙන්නේ නැහැ. හරිද? කවදාවත් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. කවදාවත් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. මේක මිල ක්‍රමයේ එක විදියකට මේක මිල කරේ average price. ඔන්න ওই විදියට ඔයාලට පුළුවන් ලස්සනට 54 සාවයක් හදන්න. එතකොට මෙන්න මෙතනින් එනවා අවසාන තුගේ ඒක ප්‍රමාණය. මෙතනින් එනවා අවසාන තුගේ පිරිවැය ටික. අදා ගන්න ළමයි උතන්ට නිකන් හරියට. මේ ඊළඟ ජනප්‍රිය ප්‍රශ්නය තමයි විකුණුම් පිරිවැය. දර මම මේක ආදම් ප්‍රකාශනයකුත් ගහලා පෙන්නන්නම් ඕගොල්ලන්ට විකුණුම් පිරිවැය කතන්දරය. එතකොට විකුණුම් පිරිවැය කතන්දරයේදී මම ආදම් ප්‍රකාශනයේ මේ දෙකෙන්ම හදලා පෙන්නන්නම්. දැන් බලන්න මේ වික්කා 400ක තොගයක්. ඒක ගත්තේ අපි 20 ගාන. එහෙනම් 400ට දාලා පිරිවැය 8000යි. 300ක තොගයක් වික්කා. ඒකේ කොස්ට් එක 6800. එහෙනම් වික්ක බඩුවල පිරිවැයත් අපිට මේ ටේබල් එකෙන් ගන්න පුළුවන් විකුණුම් පිරිවැය. එතකොට 8000යි 6800 තමයි විකුණුම් පිරිවැය බවට පත් වෙන්නේ. 6000යි 8000යි 6800යි. වික්කා 400. ඔන්න 8000යි 300 දාලා පිරිවැය 6800යි. නෑ විකුණුම් පිරිවැය කියලා 14000යි 14800යි ළමයි විකුණුම් පිරිවැය ටික. හැබැයි ඕක අපිට ආදායම් ප්‍රකාශනවත් හදලා පෙන්නන්න පුළුවන්. ඔන්න මම හදලා පෙන්නන්නම් ආදායම් ප්‍රකාශනය. බලන්නකො ආරම්භක තොගය කීයද? ආරම්භයේ තිබ්බා 10000ක තොගයක්. ආරම්භක තොගය 10000. සුප්‍රියට මෙතන ගන්න යන්නකො. ගැනුම්. ඔයාලට මතකයි අරගෙන තියෙනවා 7200කුයි 7500කුයි 5200කුයි තොග ගැනුම්. ඒක එකතු කරලා බලන්න. 900යි ඉතුරු නෑ 7 14යි ගැනුම් වල වටිනාකම කිය 19900යි. ආපසු එන්නේ මුකුත් නෑ. එහෙනම් විකිණීම ඉදිරිපත් කර තොගේ පිරිවැය 29900යි. ඕකෙන් අවසාන තොගේ වටිනාකම ඒකක වශයෙන් නම් 600 අවසාන තොගේ වටිනාකම 15100යි. එහෙනම් විකුණුම් පිරිවැය ටික එහා පැත්තට යන්නේ කීයද? විකුණුම් පිරිවැයට කියනවා කීයක්ද? 8යි 9න් 5ක් ගියාම 4යි. විකුණුම් පිරිවැයට කීයද? 14800යි. 14800. පැහැදිලිද කතන්දරේ? විකුණුම් පිරිවැය ටික 14800යි. right. දැන් මේ ඊළඟ කතන්දරෙත් මම කියන එතකොට ඔයාලට තේරෙනවා කරලා තියෙනවා 700ක්. ඔයා නිකන් හිතන්න මේක 100 ගානේ නම් වික්කේ අපිට විකුණුම් ආදායමක් එනවා කීයක්ද? 700යි 100 ගානේ විකුණන්නේ කීයද? 70000යි. මේ ගාන හිම එකක් නැහැ. මම මේ නිකන් කියන්නේ 70000ක විකුණුම් ආදායමක් එනවා. එහෙනම් අපිට පුළුවන් ගානේ ලාභය හොයන්න 70000න් විකුණුම් පිරිවැය ටික අඩු කරන්න. එතකොට එනවා කීයක්ද? 200යි 5යි 5යි 55200ක් එනවා. මොකක්ද අපේ දල ලාභය? මේ ගාන එහෙම කෑල්ලක් නෑ. නමුත් එහෙම කෑල්ලක් තිබ්බොත් ඔයා ඔන්න ඔය විදියට ළමයි ගිනුම් තියාගත යුතුයි. හදාගන්න මෙතනට වෙනකන් මේ හැදුවේ 54 එකට අනුව. ඔයා වැක් එකට ඔක හැදුවොත් ආරම්භක තොගය 10000යි ගැනුමුත් 9900ම තමයි තේ වෙනස් වෙන්නේ නෑනේ. පිරිවැය කොහොම ගත්තත් වෙනස් වෙන්නේ නෑ. 29900යි 29900න් 14400ක් අඩු කරොත් 29400න් 19900ක් අඩු කළොත් ඔයාට එනවා මෙන්න මේ උත්තර දෙකේ මොකක්ද එකතුව? මේ තියෙන්නේ sorry 400ට දාලා විකුණුම් පිරිවැය 8600යි මේකට දාලා පිරිවැය 6900යි. ඒතර 9යි 6යි 15න් 5 දැම්මා එකක් ඉතිරි 8 14යි 15යි 15500ක් කියලා ඒ වැක් එකට අනුව විකුණුම් පිරිවැය ඔයාලට පුතේ ඒක හරි විදිහට දාගන්නත් පුළුවන්. එහෙනම් පැහැදිලි කතන්දරේ ඔය විදිහට ලස්සන 54 වැක් ගානක් ඔයාලට හදාගන්න පුළුවන්. right.